guys කොහොමද ඔයාලට ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් සෑහෙන කාලෙකින් අතනම වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් ඉස්සරහට වීඩියෝ දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ කරන තැන පොඩ්ඩක් වාහන සද්ද ඇහෙනවා. ඒ වගේම මේ හුලම් පොඩක් සැරයි. ඉතින් ඒක ලොකුට හිතන්න එපා. ඉතින් අද කතා කරන්නේ ඇත්තටම වැදගත් වීඩියෝ එකක්. ජපාන් ඉන්න අය ගොඩක් ඇහුවා මගෙන් කොහොමද මේ ජපානයේ ෆුඩ් සර්විස් එක්සෑම් එක කරන්න කියලා. ඉතින් මම එක්සෑම් එක කරලා එක්සෑම් එක පාස් වුණා. සෙල්ෆ් ස්ටඩි කරලා තමයි එක්සෑම් එක පාස් වුනේ. ඉතින් මේ එක්සෑම් එක අද කතා කරන්නේ මේ එක්සෑම් එක කොහොමද ඇප්ලයි කරන්නේ, මේ එක්සෑම් එක කොහොමද සෙල්ෆ් ස්ටඩි කරන්නේ, එක්සෑම් එක මොන වගේද, ඉතින් මොන වගේ පේපර් එකක්ද මට ආවේ, මොන වගේ පේපර්ද එක්සෑම් එකේ තියෙන්නේ, ඒව ගැන තමයි විස්තර කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක ඒ වගේම පොඩ්ඩක් දිග වැඩි වෙයි කියලා හිතනවා. ඉතින් පුළුවන් තරම කරුණු පැහැදිලිව කෙටියෙන් කරන්න උත්සාහ කරනවා. ඉතින් වීඩියෝ පොඩක් දිග වැඩි වුණොත් ඒක ලොකුට හිතන්න එපා. ඉතින් වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන ඉතින් අවසාන වෙනකම් බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව විස්තර ටික කතා කරමු. ජපානයේ ෆුඩ් සර්විස් එක්සෑම් එක කිව්වහම ලංකාවේ තියෙන ෆුඩ් සර්විස් එක්සෑම් එකට වඩා වෙනස්. ඒ කියන්නේ ලංකාවේ ඇවිල්ලා කම්පියුටර් බේස් එකකින් තමයි එක්සෑම් එක යන්නේ. තනි කම්පියුටර් එකක් හම්බ වෙනවා අපිට. එහෙම තමයි එක්සෑම් එක යන්නේ. ඒක ඔයාලා දන්නවා ලංකාවේ යන විදිය. එතකොට ජපානයේ ඇවිල්ලා එහෙම නෙමෙයි. ජපානයේ ඇවිල්ලා නිකන් අර LPD එක්සෑම් එක ලියනවා වගේ ළමයි ගොඩක් එක්ක හෝල් එකක තමයි එක්සෑම් එක ලියන්න තියෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ අපි එක්සෑම් එක ඇප්ලයි කරන්නේ ප්‍රොමැක්ටික් සයිඩ් එකකින් නේ. ප්‍රොමැක්ටික් ID එක හදලා තමයි අපි එක්සෑම් එක ඇප්ලයි කරන්නේ. මෙහි ප්‍රොමැක්ටික් ID එකෙන් එක්සෑම් දාන්න බෑ. ඒකට අපි කියන්නේ OTAF කියලා සයිට් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා my page කියලා account එකක් හදන්න ඕනේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ජපානයේ එක්සෑම් තියෙන්නේ අවුරුද්දට 3 පාරයි. ජනවාරි තියෙනවා, ආයි අප්‍රේල් වගේ තියෙනවා, ආයි ඔක්තෝබර් වගේ එක්සෑම් එක තියෙනවා. ඉතින් ඔයා එතකොට මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා OTF සයිට් එකට ගිහිල්ලා ඔයා my page account එක හදන්න ඕනේ. ඒක පොඩ්ඩක් හදන එක ඇත්තටම කිව්වොත් එහෙනම් පොඩි වාතයක්. ඒක අර මොකද්ද ප්‍රොමැක්ටික් ID එක හදනවා වගේ නෙමෙයි. පොඩ්ඩක් පොඩි කතන්දරයක් තියෙනවා. ඉතින් මම එක්සෑම් කරද්දිත් ඒක හදද්දිත් වැඩිය මේ ෆුඩ් සර්විස් එක්සෑම් කරපු අය මට හම්බෙලා තිබ්බෙත් නැහැ. එකම එක යාළුවා මම ඒ කියන්නේ මගේ එකම එක යාළුවා හිටියේ එක්සෑම් එක කරපු අය. මට ඒක මතකයක් තිබ්බේ නැහැ කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. ඉතින් කොහොම හරි මම OTF සයිට් එකට ලොග් වෙලා එක්සෑම් එක කියන්නේ කොහොමද my page account එක හදන්න කියලා බලුවා. ඊට පස්සේ තමයි මේ මම එතකොට මම දන්නේ නැහැ අවුරුද්දේ එක්සෑම් 3යි තියෙන්නේ කියලා. කොහොම හරි දැන් ඔයා හිතන්නකෝ උදාහරණයක් විදිහට ගත්තොත් ජනවාරි එක්සෑම් එක යනවා කියලා. ඔයා ජනවාරි එක්සෑම් එක යනවා නම් ඔයා ඊට මාස දෙකකට විතර කලින් ඒ කියන්නේ my page account එක හදන්න ඕනේ. ඒ කියන්නේ අර අපිට ලං වෙලා හදලා එක්සෑම් දාන්න බෑ. මේ ඇත්තට අමාරුයි මේ ෆුඩ් සර්විස් එක්සෑම් එක දාගන්න. මම ඉස්සරහට ඉතර විස්තර කියන්නම් කොහොමද කියලා. කොහොම හරි ඒ කියන්නේ දැන් ඔයා දැන් ජනවාරි නෙමෙයි ඔයා දැන් අප්‍රේල් ඊළඟට එන්නේ. අප්‍රේල් එකට එක්සෑම් දාන්න ඉන්නවා නම් ඔයා මේ වෙද්දි my page account එක හදන්න ඕනේ. my page account එක හැදුවට පස්සේ ඒක තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ passport දාන්න ඕනේ, ඔයාගේ ෆොටෝ එකක් දාන්න ඕනේ, ඔයාගේ සයිරෝ කාඩ් එකේ ෆොටෝ එකක් දාන්න ඕනේ. එහෙම ඒ ටික දාලා විස්තර ටික ෆිල් කරන් එන්න ඕනේ. එතකොට ඒක හදන වීඩියෝ එකක් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ ඉංග්‍රීසි වලින් වීඩියෝ දීලා ඉංග්‍රීසි වලින් නෙවෙයි අනිත් රටවල් වල භාෂාවෙන් නෙවෙයි හදන්න ඕනේ. කියන්නේ විදිය වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් අපිට අනිත් අපේ සිංහල භාෂාවෙන් නැහැ. ඉතින් අපිට ඉංග්‍රීසි වලින් බලලා ඒ වීඩියෝ එක ඒ කියන්නේ වීඩියෝ එකේ තියෙන විදිහට බලලා account එක හදාගන්න පුළුවන්. හැබැයි සමහරක් වෙලාවට වීඩියෝ බැලුවත් සමහරක් ඒවා තේරෙන්නේ නැහැ අතට. ඒ කියන්නේ මගේ අත්දැකීම කියන්නේ එතකොට මම සමහරක් දේවල් මට තේරුන්නේ නැහැ. ඒ කියන්නේ ඊට පස්සේ මම වෙන රටවල් වල වීඩියෝ බලලා ඒගොල්ලෝ කමෙන්ට් බලලා තමයි කොහොම හරි මේ වැඩේ කරගත්තේ account එක හදාගත්තේ. ඉතින් my page account එක හදද්දී ඒ කියන්නේ සමහරක් විස්තර තියෙන අපිට ෆිල් කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඔයා කියනවා මගේ නමයි ඇඩ්‍රස් එකයි ඔයගේ සමහරක් විස්තර තිබ්බ ඒවා දාන්න කියන ටයිප් කරන්න එතන දෙන්නේ නැහැ. ඊට පස්සේ මම වෙන රටක වීඩියෝ බලනකොට පස්සේ තමයි සිස්ටම් එක හොයාගත්තේ. ඒ කියන්නේ දැන් අපි අර પાස්පෝර්ට් එකයි සයිරෝ කාඩ් එකයි දානවනේ. ඒක දැම්මට පස්සේ වැඩි අද පොඩ්ඩක් ෆෝන් එකත් වැටෙන්න යනවා. ඉතින් කොහොම හරි ඒ කියන්නේ ඒ අර සයිරෝ කාඩ් එකේ එතකොට අපේ නමයි ඇඩ්‍රස් ඒ ටික තියනවානේ. ඒ තියෙන නිසා අපිට අර වෙන මේ ටික පුරවන්න සමහරක් වෙලාවට ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් මම ඒක දන්නේ නැහැ. එතකොට මම ටයිප් කරන්න බලනකොට මට කීබෝඩ් එකේ එන්නේ කියන්නේ ටයිප් කරන්න. ඉතින් පස්සේ තමයි දන්නේ සයිරෝ කාඩ් එකයි පාස්පෝර්ට් එකයි දාලා එතන ක්ලික් කරන්න එකක් තියෙනවා. මට මතක නැහැ මොකක්ද ක්ලික් කරන්න තිබ්බේ කියලා. ඒක ක්ලික් කරාම අර විස්තර ටික ඔටෝ ෆිල් වෙනවා. අන්න ඔතන ඉතින් මම හෙන්න මට දවසක් දෙකක් ඉතින් මම කැරක් කැරක හොයවිද්දි තමයි මේ කොහොම හරි මේ විස්තරේ අර වෙන රටක වීඩියෝ එක බැලුවට පස්සේ හොයාගත්තේ. කොහොම හරි දැන් ඔයාලට ඉතින් ඔයා my page account ඒ කියන්නේ OTF එක සයිට් එකට මුලින්ම යන්න. ඊට පස්සේ ගියාට පස්සේ my page account එක හදන්න අර වීඩියෝ එක බලන්න ඒක කරගන්න පුළුවන්. අර කිව්වාගේ ෆොටෝ එකක් දාන්න, පැහැදිලි ෆොටෝ එකක් දාන්න, passport එක, එතකොට සයිරෝ කාඩ් එක ටික දාලා ඔයාගේ විස්තර ටික ෆිල් කරන්න තියෙනවා.
ඒ ටික විස්තර ටික ෆිල් කරාට පස්සේ ඔයා සබ්මිට් කරාට පස්සේ මේල් එකක් යනවා ඒගොල්ලන්ට. ඊට පස්සේ අපේ account එක ඒ වෙලේ හැදෙන්නේ නැහැ. අපිට දවස් 5ක් වගේ කාලයක් තමයි ඒගොල්ලෝ ගන්නේ. දවස් 5කින් විතර පස්සේ ඒගොල්ලෝ මේල් එකක් දෙනවා. අපේ account එක කියන්නේ අපි හද විස්තර ටික බලලා account එක okay නම් ඒගොල්ලෝ අපිට මේල් එකක් යනවා. ඔයාගේ account එක හදලා okay අවුලක් නැහැ. ඔයාට මේකෙන් දැන් ඔක්කොම විස්තර ටික බලා ගන්න පුළුවන්. exam එක ඉස්සරහට දාන්න දැන්වීම හැමදේම බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයා පළවෙනි පියවර OTF site එකට යන්න. ඊට පස්සේ අර මං කිව්ව විදිහට account එක හදාගන්න. account එක කිව්වා වගේම අර exam එක ලං කරලා හදන්න එපා. මේ මාසයකට විතර කලින් තමයි හදන්න ඕනේ. ඒ කියන්නේ ඒක අපි දැන් OTF site එකට ගියාට පස්සේ ඒගොල්ලෝ දාලා තියෙන ඔයා ඒ කියන්නේ එතන දැන්වීම දාන තැන දාලා තියෙන ඔයා exam එක දැන් අප්‍රේල් දාන්න ඉන්නවා නම් ඊට මාසයකට විතර කලින් ඒගොල්ලෝ දානවා මේ දවසට කලින් මේක හදලා තියන්නේ හදපුවාට විතර exam එක දාන්න පුළුවන් කියලා. ඉතින් ඒ කිව්වා වගේ එහෙම කරන්න අවුරුද්දට 3 පාර exam එක යන්නේ. එතකොට අර මම කිව්වා වගේ my page account එක හදාගන්න. එතකොට ඔයා පළවෙනි පෙරේ දැන් ඒක හරි. account එක හැදුවාට පස්සේ ඔයාට ඊතුරු exam එක හැම විස්තරම මේගොල්ලෝ ඔසිරස්සේ හරහා කියන්නේ දැන්වීම හරහා ඒගොල්ලෝ මේ ඔක්කොම අප්ඩේට් දෙනවා. ඊට පස්සේ මොකද්ද අපිට දැන් exam එක දාන්න ඒ කියන්නේ date එකක් ඒගොල්ලෝ දෙනවා. ඒ කියන්නේ මේ දවසේ දාන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ දැන්වීමත් ඒ කියන්නේ අපිට විතරම site එකත් එක්ක ගිහිල්ලා බලන්න මේ කවද්ද මේ විතරම ඒගොල්ලෝ දැන්වීම දානවා. එතකොට ඒගොල්ලෝ මේ ඒ කියන්නේ වගේ mail එකට තමයි අර විස්තර එන්නේ. වගේ Gmail එකට තමයි ඒ කියන්නේ අර account එක හැදුලා ඒක account එක okay කියලා ඔක්කොම mail හරහා තමයි ගනුදෙනු වෙන්නේ. ඔයා මේ ඒ වෙලේ link එකෙන් මේ my page account එක log වුණාට පස්සේ ඔයාලට ඒගොල්ලෝ දාලා තියෙනවා දැන්වීම වලින් බලා ගන්න පුළුවන් exam එකේ විස්තර හැම දෙයක්ම. එතකොට ඔයාට ගිහිල්ලා log වුණාට පස්සේ ඒගොල්ලෝ exam එක මේ දවසට apply කරන්න පුළුවන් කියලා දාලා තියෙනවා. exam එක apply කරන්න ඒගොල්ලෝ දෙන්නේ සාමාන්‍යයෙන් දවස් 2-3ක් වගේ තමයි දෙන්නේ. එතකොට ඔයා ඒ දවසට මේ exam එක apply කරන්න ඕනේ. ඒ exam එක apply කරද්දි සාමාන්‍යයෙන් exam එක සෑහෙන පිරිසක් ලියනවා. මෙසරේ 10000කට කිට්ටු වෙන්න ලියලා තිබ්බා. එතකොට නගෝයා, ටෝකියෝ, සයිතමා, ඉබරකි ඔහොමම හැම පැත්තෙම exam තියෙනවා. එතකොට දැන් මම ලියුවේ සයිතමාවෙල සයිතමාවෙලත් දවස් 2ක් හරි 3ක් හරි තමයි exam තිබ්බේ. හැමදාම exam නෑ. නගෝයාවෙලත් දවස් 2ක් හරි 3ක් හරි තියමයි තියෙන්නේ. එතකොට එක හෝල් එක සමන ළමයි 500ක් විතර ලියනවා. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. අපිට දැන් ඒ වුණා කියලා exam එක දාගන්න බෑ. ඒ කියන්නේ ළමයි දැන් 10000ක් වගේ ඒගොල්ලෝ ගත්තාට ඊට වඩා apply කරනවා. එතකොට ඒගොල්ලෝ දිනුම් මැදීමකින් ඒ කියන්නේ දිනුම් මැදීමක් මේව කරලා තෝරගත්ත පිරිසකට තමයි මේ exam එක ලියන්න දෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මම දැම්ම සයිතමානේ. සයිතමාවල ළමයි 500ක් ලියනවා කියන්නකො. ඔයා දානවා සයිතමාවල ඉරිද දවසක්. ඒ දවසේ පුළුවන් සීට් තියෙන 500යි කියන්නකො. එතකොට ඒ exam එක apply කරන්න ඒගොල්ලෝ දෙන දවස් දෙක තුනද ළමයි 750ක් විතර ඒ දවස් දාලා තියෙනවා. එතකොට 750කට දෙන්න බෑනේ chance එක. එතකොට ඒගොල්ලෝ කරන්න වැඩි දිනුම් මැදීමක් තියලා අහම්බු කරන ලොතරයි දිනුම් මැදීමක් වගේ මේව කරලා අහම්බු ලෙස තෝරගත්ත ඒ සීට් ගන්න හරියන 500 තෝරගන්නවා. එතකොට ඊට පස්සේ ඔයාලට මේල් එකක් එනවා. ඔයා දවස් දෙකක් විතර exam ඒ කියන්නේ අර exam apply කරන date එකෙන් පස්සේ දවස් දෙකක් වගේ තමයි මතක. ඔයාලට මේල් එකක් එනවා. ඔයා තේරිලා නම් ඔයාලට සල්ලි ගෙවන්න කියලා මේල් එකක් එනවා. ඔයා තේරිලා නැත්නම් ඔයාලට කියනවා මේ ඔයා තේරිලා නැහැ. ඔයාලට සල්ලි ගෙවන්න බෑ ඊළඟ පාර මේව කරන්න කියලා. ඒත් දැන් ඔයාලට පළවෙනි පාර දාගන්න බැරි වුණත් ඔයා දුක් වෙන්න එපා. මම ඒ විස්තර ඉස්සරහට කියන්න ආයි chance එකක් තියෙනවා. දැන් ඔයාලට සල්ලි ගෙවන්නේ දැන් ඔයා හිතනකො දැන් ඔයා පළවෙනි පාරම තේරිච්ච කෙනෙක්. ඔයාලට තේරුණාට පස්සේ සල්ලි ගෙවන්න කියලා මේල් එකක් ආවට පස්සේ ඔයාලට කොම්බිනි වලින් ගෙවන්න පුළුවන් 7-11 family mart ඒ වගේ කොම්බිනි ඕන කොම්බිනි එකෙන් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ දාලා තියෙනවා ගෙවන්න පුළුවන් කොම්බිනි ටික. ගොඩක් කොම්බිනි තියෙනවා. එතකොට ඊට පස්සේ සල්ලි ඔයාලට 7000 ගෙවන්න තියෙන exam fees එක 7000. ඔයා exam ඒ කියන්නේ කොම්බිනි එකට ගිහිල්ලා එතන කැෂියර් කෙනාට කිව්වට පස්සේ යා සල්ලි දුන්නාට පස්සේ එතන යා සල්ලි ගෙවනවා. ඊට පස්සේ මේ ආයෙ ඔයාලට එහෙම මේල් එකක් එනවා. ඔයාගේ සල්ලි ගෙවුවා ඔයා හරියට ගෙවලා තියෙනවා. ඔයාව exam එකට තෝරගත්තා කියලා ඔයාට මේ කියන්නේ ඉස්සරහට exam එක ලියන්න පුළුවන් කියලා කියනවා. එතකොට දැන් ඔයා හිතන්නකො දැන් ওই 500ක් දැම්මට exam එකට ඒ 500 කර හම්බුලෙස තෝරගන්න ඕනේ. ඕක දැම්මට සමහරක් අය ඉන්නවා සල්ලි ගෙවන්නේ නැති අය. එතකොට ඔයා හිතන්නකො සාමාන්‍ය 100ක් 50ක් විතර කොච්චර මේ exam දාගත්තත් ඒ අර හම්බුලෙස ඒ වාසනාව සෙට්ලා තේරුණත් අර exam ලියන්න එක 500නුත් 50ක් විතර කොහොම හරි 50ක් 100ක් සමහරක් වෙලාවට ඊට වැඩි වෙන්නත් පුළුවන් කොහොම හරි ඒ කියන්නේ ආයි සීට් ටිකක් හිස් වෙනවා. එතකොට අන්න ඒගොල්ලෝ කරනකොට මුල් වටේ හැමෝම සල්ලි ගෙවුවට පස්සේ බලලා පුරප්පාඩු වලට ආයි ඒගොල්ලෝ දෙවෙනි වටයක් ඇඳගෙන තව දවස් දෙක තුනක වා මේ දවස් දෙකෙන් මේ සයිට් එකත් එක්ක නිතරම ඉන්න ඕනේ. එතකොට මේ කොහොම හරි කළා වාට ආයි chance එකක් එන්න ඒ කියන්නේ එතකොට සමහරකට මෙහෙමයි. දැන් ඔයාලා මම සයිතමා දැම්මනේ. සමහරවිට සයිතමා වෙල 500ම හරියට සල්ලි ගෙවලා තියෙන්න පුළුවන්. එතකොට වෙන පැති වල සීට් ඒ කියන්නේ
සීට් තියෙන්න පුළුවන්. ඔයාලට මේ පැත්තේ වල දාගන්න පුළුවන් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් ඉබරක් වෙල වගේ එතකොට දාගන්න. ඒ කියන්නේ ඉබරක් වෙල හිස් තියෙන්න පුළුවන්. දැන් මම සයිතමා දැම්මම මට දාගන්න බැරුණා කියන්නකො. මම එතකොට බලන සයිතමා වල 500ම හරියට සල්ලි ගෙවලා. සල්ලි ගෙවලා ඒගොල්ලෝ එක්සෑම් එක මේ ඒගොල්ලෝ වැඩේ කරගෙන. එතකොට මම බලන්න ඕනේ මට එහෙනම් හරි සයිතමා බැලන්න මම වෙන පැත්තේ බලනවා. එතකොට සීට් තිබ්බොත් මට මේ පැත්තට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් එහෙම කළා වට දෙවෙනි පාර chance එක එන්න පුළුවන් ගොඩක් වෙලාවට. සමහර කෙනාට ওই දාපු පැත්තේම ආයෙ වල දැන් මම සයිතමා දැම්මා නම් මට පළවෙනි පාර බැරුණා නම් සමහර මේ පැත්තේ වේකන්සි ඉස්සෙලා මේ ඒ පැත්තේ වේකන්සි ඉස්සෙලා මේ ඒ පැත්තම දාගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම කිව්වේ දෙවෙනි පාරත් ලෑස්තිලා ඉන්න මාත් එක්ක ලිව්වා. එහෙම දෙවෙනි පාර සෙට් කරලා දාගත්තා ඉන්නවා. ඉතින් කොහොම හරි මේ ඔයා දැන් සල්ලිත් ගෙවලා එක්සෑම් එක ඕකේ වුණාට පස්සේ ඔයාට විතරක් මේල් එනවා. ඒගොල්ලන්ගේ මේල් එනවා. මේක මේල් හරහා තමයි ඒගොල්ලෝ මේව කරන්නේ. ඔයාගේ Gmail එක හරි එකක් දාන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා ඒ වගේම සයිඩ් එක ලොග් වෙලා දැන් ඔක්කොම බලත හැකි. ඊට පස්සේ මේ කොහොම හරි එක්සෑම් එකට ගේන්න අවශ්‍ය දේවල් ඒගොල්ලෝ ඔක්කොම දානවා. HP pencil එතකොට ආයේ සයිරෝ කාඩ් එක එහෙම නැත්නම් පාස්පෝර්ට් එක එතකොට කැල්ලක් අනිවාර්යෙන් ඕනේ ගණන් හදන්න ඕන නිසා එතකොට ඒ වගේම තමයි මට ප්‍රශ්න තමයි මගේ සයිරෝ කාඩ් එක ඒතර අලුත් කරන්න දාලා තිබ්බේ. ඉතින් සයිරෝ කාඩ් එක කියන්නේ අලුත් කරන්න දීලා තියෙන අය අර ඒ අයට ඒගොල්ලෝ chance එකක් දීලා තියෙනවා. ඒගොල්ලෝ ડોකියුමන්ට් එකක් ඉල්ලන ඒ ડોකියුමන්ට් එක හැදුවට පස්සේ කියන්නේ අලුත් කරන්න දීලා තියෙන්නේ කියලා ඒ කියන්නේ විස්තර ටික දාලා ඒ ડોකියුමන්ට් එක හැදුවට පස්සේ ඒ ડોකියුමන්ට් එක එක්සෑම් එක ලියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා ওই ටිකත් කරගත්තාට පස්සේ ඔයාට ඒ කියන්නේ එක්සෑම් එකට යන්න ඔයා ওই ටිකත් හදාගත්තාට පස්සේ ඔයාට ඒ කියන්නේ ඔයාගේ දැන් ඔය ඇඩ්මිෂන් එක print out එක ගන්න. ඒ කියන්නේ ඔයාගේ මේල් එකෙන් ඔයා නිතරම කියන්නේ ඔයාට මේ කියන්නේ ඔයා සයිඩ් එක ලොග් වුණාට පස්සේ ඔයාට ගිහිල්ලා ඒගොල්ලෝ දාලා තියෙනවා ඔයාට දැන් ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා. එතකොට ඔයා එතනට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගද්දී ඔයාට ඇඩ්මිෂන් එක පෙන්නනවා ඔයාගේ ෆොටෝ එකක් දාලා විස්තර ටික දාලා තියෙනවා. සමහරක් වෙලාවට සමහරක් විස්තර ඒ කියන්නේ ඇඩ්‍රස් එක හරි ඒ කියන්නේ ඔයා ලියන්න ඉන්න තැන ඒ වගේ ඒවා හිස් තැන් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ තාම අප්ඩේට් එකක් දීලා නැහැ. ඒ කියන්නේ අපිට කලින් වුණත් ඇඩ්මිෂන් එක බලලා තැහැකි සමහරක් වෙලාවට ඒවා අප්ඩේට් කරලා නැහැ. ඔයාට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ මේ දැන් ඒ කියන්නේ මේ දැනුවත් කරාට පස්සේ තමයි ඔයාට ඔක්කොම විස්තර ටික ඒගොල්ලෝ අප්ඩේට් කරලා ඔයාට ඒ ඇඩ්මිෂන් එක හරියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන එහෙම නැත්නම් ෆෝන් එකේ තිබ්බ ප්‍රශ්නයක් නැහැ. එහෙම කරලා ඔයාට එක්සෑම් එකට අරන් යන්න ඕනේ. ඉතින් ওই ටික තමයි එක්සෑම් එකට ලෑස්තිලා ඒ කියන්නේ අපි එක්සෑම් එකට කලින් කරගන්න ඕන දේවල් ටික. ඉතින් self study කරලා මම පාඩම් කරේ කොහොමද කියලා කිව්වොත් එහෙම අදාළ පොත් තුන තියෙනවා. ඒ කියන්නේ ෆුඩ් සර්විස් වල පොත් තුනයිනේ. ඒ පොත් තුන පාරිභෝගික සේවය, එතකොට ෆුඩ් සර්විස් අර ආහාර පැත්ත තියෙන පොත, එතකොට හයිජීන් තියෙන ඒ පොතයි. ඒ පොත් තුන පාඩම් කරන්න. ඒ පොත් තුන ඒ කියන්නේ අදාළ ඔයා කියන්නේ මුලින්ම කරන්න ඕනේ පොත් තුනේ හොඳට කියවගෙන සිංහල තේරුම ඔලුවට දා ගන්න ඕනේ. සිංහල මුලින්ම අපි ජපන් වලට කලින් මේ දේ මේ පොතේ තියෙන්නේ මොකද්ද? ඒක සිංහලෙන් ඔලුවට දාගත්තට පස්සේ තමයි අපි ජපන් වලින් ඒ කියන්නේ පාඩම් කරගන්න ඕනේ. මුලින්ම ඔයා සිංහලෙන් හොඳට ඔලුවට දාගන්න. මුලින්ම ඒ කියන්නේ ජපන් වලින් තේරෙන්න කලින් සිංහලෙන් ඔලුවට දාගන්න එපා. ඇත්තටම සිලබස් එක ක්ලාස් යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ක්ලාස් ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අමාරු කෙනෙක් ක්ලාස් යන්න එක ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ දැන් self study කරන ගමන් ක්ලාස් යන්න ඕනේ නැහැ. ඇත්තට දැන් ජපන් ඉන්න කෙනෙක් ඇත්තටම ක්ලාස් යන්න ඕනේ නැහැ. මොකද එයාට සාමාන්‍යයෙන් ඔය එක්සෑම් එක කරගන්න පුළුවන්. ඉතින් ඔයා පොත් තුන හොඳට මුලින්ම සිංහලෙන් ඒ කියන්නේ ඔලුවට දාගන්න. ඊට පස්සේ පොත අඩුම 10 පාරක්වත් එක පොතක් කියවනවා. ඒක කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේ වචනේ මේක ලියාගෙන මෙහෙම කියලා පාඩම් කරන්න ඕනේ නැහැ. හොඳට ඔයා පොත් තුන කියවුවට 10 පාරක් විතර කියවුවට පස්සේ ඔයාට ඒක මතක හිටිනවා. ඇත්තට සිලබස් එක ලොකු දෙයක් නැහැ. ඉතින් ඔයා මේ පොත් තුන හොඳට කියව ගන්න. ඊට පස්සේ ඒකට අදාළ PDF තියෙනවා. ඇත්තට PDF ඕන නම් මම මගේ නම්බර් එක දාන්න WhatsApp නම්බර් එක මට ගාව ඒකට අවශ්‍ය PDF ටික ඔක්කොම තියෙනවා. ඉතින් මේ PDF වල ගෞරවය යන්න ඕනේ. ඒ හදපු කෙනාට මම දන්නෙත් නෑ මටත් හම්බෙච්ච PDF. ගොඩක් කල් ඉඳන්ම තිබ්බේ මං ගාවේ PDF. ඉතින් ඒවා හදපු කෙනාට තමයි ගෞරවය යන්න ඕනේ. ඒ වගේම තමයි ලංකාවේ කියන්නේ ෆුඩ් සර්විස් ගෲප් තියෙන ඇත්තට ඔය ස්කිල් self study කියලා ගෲප් එකක් තියෙනවා මාත් ඉන්න එක. ඉතින් ඒ වගේ ගෲප් ඇත්තට හොඳයි. ඒ වෙල ළමයි එතකොට ඒ වල ඉන්න සෙන්සර්ලා ඇත්තට හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා. ඉතින් ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. අතර සල්ලි නැති බැරි කෙනෙක්ට එහෙම දෙයක් කරලා උදව් කරන එක. ඉතින් ඒ ගෲප් වලට ජොයින් වෙන්න. එතකොට මම කිව්වා වගේ අර පොත් තුන හොඳට පාඩම් කරන්න. පොත් තුන කියන්නේ ඒ වල තියෙන රූප, පින්තූරේ හොඳට මතක තියාගන්න. ඇත්තට හරි ලේසි. ලේසි කියන්නේ ඔක අපි අර උමනාවක් නැතිකම ඇත්තම කතාව ඇවිල්ලා. ඕකේ මේකයි කරන්න කියලා සිංහලෙන් මතක තියාගත්තට පස්සේ මේ පින්තූර මේ මැෂින් එකෙන් මේක තමයි කරන්නේ. එතකොට අන්න එහෙම හරියට මතක තියාගත්තා නම් ඔක ලොකු දෙයක් නෑ. ඊට පස්සේ ජපන් වලින් අපි අර පොත් කියවද්දී ඔක නිකම් ඔලුවට ගිහිල්ලා. ඉතින් එහෙම කරලා ඊට පස්සේ YouTube එකේ තියෙන පේපර්ස් කරන්න, ඒ වගේම මොක් ටෙස්ට් තියෙන ඒවත් කරන්න.
මං ගාවත් ඇති මාත් ඒවා දෙන්නම්. අර මං කෝය ගෲප් වලට ජොයින් වෙන්නේ ගෲප් වල ඉන්න කට්ටිය ගාව ඒවා තියෙනවා. ඉතින් ඒවා මමත් එහෙම වෙලින් තමයි ගත්තේ. ඉතින් ඊට පස්සේ ඔයා එඩිට් කරන්න එඩිට් කරගන්න ඔක්කොම ඒ කියන්නේ සිලබස් හොඳට පාඩම් කරගන්න. ඉතින් ඇත්තම කතාව මටත් එහෙම වෙලාවක් තිබ්බේ නැහැ. මං ඇවිල්ලා කන්ස්ට්‍රක්ෂන් ජොබ් එකේ ඉන්නේ. මට ඉරිදා විතරයි නිවාඩු. එතකොට වැඩ ඇවිල්ලා එන්නේ 7ට 8ට විතර එන්නේ. ඇවිල්ලා පැයක් පාඩම් කරනවා. ආයි කෝච්චි වල ඇද්දි පාඩම් කරනවා. ඔහොමම කරලා මාස දෙකක් තුනක් විතර ෂේප් එකේ කොහොම හරි ඇත්තටම කන වෙලාවෙත් කොහොම හරි පාඩම් කරලා තමයි මැච් එක ගහගත්තේ. ඉතින් ඔයත් එහෙම කරන්න මහන්සිුණුත් කරගන්න පුළුවන්. ලොකුවට හිතන්න එපා මේක මෙහෙමයි කියලා. ඉතින් සිලබස් එක ඇත්තම කතාව ගණන් ප්‍රශ්නක් තියෙන ගණන් ප්‍රශ්න 5ක් එනවා. බොරු කියන්න ඕනේ නැහැ. මගේ PPN ගානක් කියලා තියෙනවා. ඒකේ අර සූත්‍රයක් තියෙනවා. මම ඒකට කාලෙ යොදවගෙන ඒ කියන්නේ යොදෙව්වේ නැහැ. මට ඒ කියන්නේ කාලේ නැති නිසා. ඉතින් ඒකත් පුළුවන් නැහැ කරගන්න. මම ඇත්තට ඒ ගාන අතහැරලා තමයි අනිත් ඒවට අනිත් ගණන් ටික නෑ. අනිත් ගණන් ඇත්තට ලේසි. අනිත් ගණන් ඔය තියෙන්නේ 5 දිනක් විතර කඩේටි ගියා. එක්කෙනේ මේ ගාන ගිහුවා. ඒතකොට ඉතුරු 4 දෙනාට ගෙවන්න තියෙන ගාන. එතකොට එහෙම නැත්නම් කූපන් එකක් හම්බ වෙනවා. ඒ බිල්ලට ඒ කූපන් එක අඩු කරලා ඔහොමම පොඩි ගණන් ටිකක් තියෙන. ගණන් ටික ලේසි. අර PPN ගාන පොඩ අමාරුයි. අනිත් ගණන් වල සූත්‍ර තියෙන. හැබැයි අනිත් ඒවාට සූත්‍ර ඕනෙත් නෑ. හැමෙන් කරකවලා උත්තරේ ගලප ගන්න පුළුවන්. ඔය දින මිනිස් ගණන් තියෙන. එහෙම ඒවා තියෙනවා. අර PPN ගාන විතරයි පොඩ සූත්‍රයක් තියෙන. මම ඒක ඇත්තටම බැලුවේ නෑ. ඒක මට ඒ කියන්නේ මම ඒකට කාලය යදුවේ නෑ. මට පාඩම් කරගෙන ඒකට යදුවොත් පොඩ අර මම එක සැරයක් පොඩ බැලුවා. මම දැනගත්තා. ඒ කියන්නේ පොඩ වෙලා යන නිසා මම ඒක ලොකොට එලවන්න ගියේ නෑ. ඒ ගානට විතරයි සූදානම් වුනේ නැත්නම් අනිත් ඒ කියන්නේ පොතේ තියෙන කරුණු ටික ඔක්කොම මම හොඳට පාඩම් කරගත්තා. ඒ වගේම අනිත් ගානන් ටිකත් එහෙම ලොකුවට බැලුවේ නෑ. හැමෙන් බලාගත්තා. ඉතින් ඒවා එන්නේ ගණන් කියලා දැනගත්තා. මොකද ලංකාවේ ආව පේපර්ස් මං ගා PDF එකක් වගේ තියෙනවා. මං ගෲප් වලත් කට්ටිය දානවා. එතකොට මම දැක්කා මේ එකම වගේ ගණන් යන්නේ. ඉතින් අර PPN ගාන ඇරෙන්න අනිත් ගණන් ටික ඔක්කොම මං නිකන් දල වශයෙන් බලාගත්තා. ඉතින් එතකොට මට ඒත් මගේ යාළුවා කිව්වා සමියා මේ ලංකාවේ එක්සෑම් එක වගේ නෙමෙයි බයි යන්නේ. මේක ඇවිල්ලා හිතලා ලියන පේපර් එකක් බං ඉන්නේ. පුතේ එයා මට කලින් ලිව්වා. ඉතින් එතකොට ඌ මට හිතලා ලියන පේපර් එකක් ඉන්නේ. හැබැයි පොත් තුන බලාගත්තට පස්සේ මැච් එකක් ගහන්න බැරි කමක් නැහැ. මැච් එකක් ගහත හැකි. එයාත් පාස් වුණා. ඉතින් මට කලින් මගේ තව යාළුවෙක් ලිව්වා. එයාත් කිව්වා මම මේ සැරේමයි ලිව්වේ. එයාත් කිව්වා පොත්වල තියෙනව නෙමෙයි ආවේ. හිතලා ලියන පේපර් එකක්මයි ආවේ. පොඩ්ඩක් ලෑස්තිලා යන්න. හැබැයි පොත් තුන කියව ගත්තොත් ෂේප් එකේ හිතලා වුණත් මේ මැච් එක ගහගන්න පුළුවන් කියලා. කොහොම හරි මම ඒකටත් ලෑස්තිලා ගිහින් මම දන්නවා මම ලංකාවේ අර ආවිල්ලා තියෙන පේපර් සාමාන්‍යයෙන් පරණ පේපර් බැලුවාම මම පොත් තුන පාඩම් කරලා තිබ්බම ඇත්තට මේ පේපර් කවුලන්නේ නැහැ. ඒව කරගන්න පුළුවන්. ඒ වගේ පේපර් එකක් ආවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි එක්සෑම් එකට ගියා. එක්සෑම් එක තියෙන දවසට මම කලින්ම ගියා. ළමයි හිටිය 500ක් විතර ඇවිල්ලා වියට්නාම් තාම වැඩිපුරම හිටියේ. ඊට පස්සේ එක්සෑම් එකට ගියාම එතන චෙක් කළා. මගේ සයිරෝ කාඩ් එක නැති නිසා ඒකොලෙත් බලලා මම ජවුලක් ඇයි දන්නේ නැහැ කියලා ඇවුලක් ගියේ නැහැ. ඒ ටිකත් බලලා කොහොම හරි මේ අතුරට ගත්තා. අපේ ෆෝන් ඔක්කොම ඒගොල්ලෝ ඔෆ් කරලා චෙක් කරලා මේව කරලා ගත්තා. අපි වාඩි කරගත්තා. ඊට පස්සේ වාඩි වෙන්න කියලා ඒගොල්ලෝ මට HP පැන්සල් ගේන්න කියලා තිබ්බට ඒගොල්ලෝ පැන්සලුගේ මකනේ දුන්නා. මං ගෙනාපු එක පාවිච්චි කරන්න දුන්නේ හැමෝටම එහෙමයි. කැල් එක පාවිච්චි කරන්න දෙනවා. සමහර කෙනෙක් කැල් ගෙනල්ලා තිබ්බෙත් නෑ. ඉතින් එක්සෑම් දැම්මට ආපුවම ඉන්න සමහර කෙනෙක් ඇත්තට දැනුම ඇති කැල් නැතුව හිතින් හදන්න පුළුවන් අය ඇති. ඒකට ගොඩක් අය නම් කැල් සමහර කැල් ගෙනල්ලා තිබ්බේ නැත්නම් එක්සෑම් ඔහේ දාලා ඇවිල්ලා ලියලා හිටියා. ගොඩක් වියට්නාම් වගේ. ඉතින් මේ කොහොම හරි මම පේපර් එකට විනාඩි 70යි ඒගොල්ලෝ කලින් කියනවා টয়ලට් එහෙම යන්න ඕන නම් ඒව ගිහිල්ලා එන්න අන්තිම විනාඩි 20කට කලින් ඒවට ටික කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එක්සෑම් එක පටන් ගන්න කලින් කියනවා විනාඩි ඒ කියන්නේ 30ක් ඉවරනට පස්සේ පේපර් එක ඕනනම් දීලා ලියලා ඉවරන යන්න පුළුවන් කියලා. ඕක එන්න කරදර වැඩක්. දැන් අපි ලංකාවේ නම් තනියෙන් තමන්ගේ වෙලාව මේව කරගන්න ලියන්න ඒ කියන්නේ ලියා ගන්න පුළුවන් කම්පියුටර් යන්නේ තමන් තනියෙන් මේව කරන්න. මම ඕක දැනගත්තා දැන් කට්ටිය මෙතන ඉන්නුන් කොහොමත් මේ විනාඩි 30න් ඉවරෙච්ච ගමන් යන්න දඟලනවා කියලා. එතකොට ඒක අපිට කයි නැගිල්ල ඇද්දි ඩෙස්සෙල් වෙනවා, සද්ද එනවා. ඔක බාධාවක්. මම ඒත් ඔක ඔලුවට දාගත්තා. ඔක හිතන්නේ නැහැ. මම විතරයි එතන ඉන්නේ. මම තනියෙන් එක්සෑම් එක ලියනවා කියලා හිතාගෙන මේ එහෙම හිතාගෙන තමයි මේව කරේ. ඒ වගේම තමයි මම විනාඩි 70 මම හිතාගත්තා මුල් විනාඩි 30ට ප්‍රශ්න සාමාන්‍ය 22 25 ඔය වගේ ගාණක් ඉවර කරගන්න. එතකොට මට නිකන් වෙලා බලන්නේ නැහැ. මම නිතරම වෙලා බලන්නේ නැහැ කියලා හිතාගත්තා. ඒ වුණාට අර ඒගොල්ලෝ කියනවා නේද විනාඩි 30යි කියලා. එතකොට එනවුස්මන්ට් එකදී මම දානවා විනාඩි 30ක් ඉවරයි. එතකොට මම නිකන් පේපර් එක දිහා බැලුවා. මට සැටිස්ෆැක්ට් එනවා මම ප්‍රශ්න 22 25ක් විතර ඉවරයි කියලා. එතකොට ඉතුරු විනාඩි 40 ඉතුරු ප්‍රශ්න 20 22 වගේ කරගන්න පුළුවන්. කොහොමත් ඔයා පැයෙන් වගේ ඉවර කරගන්න බලන්න අන්තිම විනාඩි 10 ඇවිල්ලා පේපරේ නැවත චෙක් කරලා යන්න. එතකොට වැරදි ආයෙ සෙට් වෙනවා. ඊට කලින් මම කියන්නම් පේපර් එක කොහොමද කියලා. ඉතින් පේපර් එක ගත්ත ගමම දැක්කා අම්මට සිරි පළවෙනි ප්‍රශ්නේම පොතේ තියෙන එකක් නෙමෙයි. ඉතින් මම යාළුවෝ කිව්වා මතක් වුණා මම ලොකෝට හිතන්න ගත්තේ නෑ. අවුලන්නේ නෑ මේක ෆේල් වුණත් මම පේපරේ හිතේ දැන් පළවෙනි එක අමාරුයි ඒක ගැන හිතේ තින්නේ නැතු කරගෙන යනවා කියලා. ගෙස් කරගෙන පළවෙනි එක මම ගෙස් කරගෙන ගියා. ඒ කියන්නේ මම පොත් තුන කියවලා තිබ්බේ හින්දා අර ඒක පොතෙන්ම නැතු වුණාට අර
සාමාන්‍ය මේකයි උත්තරේ කියලා අපිට ගෙස් කරලා ගන්න දැනුමක් අපිට තියෙනවා. ඒක පොත් තුන කියවලා දෙකමගේ පොත් තුන හොඳට කියවගෙන යන්න කියලා. ඉතින් කොහොම හරි කරලා ප්‍රශ්න ටික යද්දි මට තේරුණා පොත්වල තියෙන ඒවා ඇත්තටම නැහැ 140ක් වගේ තමයි පොත්වලින් තියෙන වලින් ආවේ. ඒතර 160ම ඒ කියන්නේ හිතලා ගෙස් කරලා වගේ ගහන්න පුළුවන් සීන් එකක් තමයි තිබ්බේ. ඉතින් ඒක 160ක් කරගන්න පුළුවන් පොතේ දැනුම. ඒ කියන්නේ පොතේ දැනුම. දැන් අපි හිතලා ලියන පේපර් එකක් කියලා පොත බලන්න නැතුව ඉල කරන්න බෑ. මං කියන්නේ අර පොතේම තියෙන දේවල් අපි එහෙමනේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම බලාපොරොත්තු වුණාම ඒ කියන්නේ එහෙම 140ක් වගේ තිබ්බා. ඒතර 160 හිතලා ලියන්න පුළුවන් වුණාට ඒ කියන්නේ ඒක අර පොත කියවලා තියෙන්න ඕන. හොඳට දැනුම තියෙන්න ඕනේ. සමහර පොත්වල තියෙන වචන නෙමෙයි තිබ්බේ ගොඩක් ඒවා. එතකොට ඒවා ඒ වචන නෙමුණත් අපිට අර ඒක මේකයි උත්තරේ කියලා ගන්න දැනුමක් තියෙන අර පොත් තුන කියවලා තියෙන නිසා. ඉතින් මම බලන් ගියාට පස්සේ ඇවිල්ලා තිබ්බ පින්තූරත් අර ලංකාවේ පේපර්ස් වල වගේ සමහරක් ඒවා අර මේක මොකද්ද එහෙම අහලා තිබ්බේ නෑ. වෙනස් විදියට අහලා තිබ්බේ මෙහෙම කියලා. ඉතින් මට දැන් ප්‍රශ්න ටික මතක නෑ. කොහොම හරි ඒත් අර පොත් තුන කියවලා තියෙනවා නම් මම කලින් කිව්වා වගේ මැච් එකක් ගහගන්න පුළුවන්. එතකොට කොහොම හරි ඔහොම යද්දි ගණන් ප්‍රශ්නේ PPN ගානක් සෙට් වුණා මට. PPN ගානම ඇත්තට කරේ නෑ කනාවක් ගැහුවේ. ඒක කනාවක් ගැහුවේ ඒක කනාවක් ගැහුවේ. අනිත් ගණන් හතර ඇත්තට අවුලන්නේ නෑ ලේසි. ඉතින් ඒ ටික කරගත්තා කොහොම හරි පැයෙන් වගේ ඉවර කරගෙන කට්ටිය නැගිල්ල යනවා. දැන් හරි කරදරයි ඒක. කොහොම හරි පැයෙන් වගේ වැඩේ කරගත්තා. එතකොට දැන් ඉතුරු විනාඩි 10 තියෙනවා මං කරපු වැඩේ ආයෙ ශනික මුලින් ඉඳන් බලාගෙන මේව කරා. දැන් අර අමාරු ප්‍රශ්න එහෙම තිබ්බනේ මං ඒකට විතරක් බලන්න ගියේ නෑ විනාඩි 10 ඒකටම යොදවන්න ගියේ නෑ. අපරාධනේ මුලින් ඉඳන්ම බලාගෙන ආවා. එතකොට සමහරක් කිය මම අර ලේසි කියලා හිතාගත්තේ සමහර කඩුපාඩු මං කලබලයට කරලා වැරදි මම ටික ඩබල් එකේ හදාගෙන ආවා. PPN ගාන ආයි පැත්ත බලාද බැලුවේ නෑ. ඒකට දාපු උත්තරේම දාගෙන ගියා. කොහොමද මුළු පේපරේම විනාඩි 10කට කවර් කරගත්තා ආයි. ඉතින් මොකද මං කියන්නේ ගණන් ප්‍රශ්න වලට ලකුණු වැඩි. ලකුණු 8 ගාන යන ප්‍රශ්න තියෙනවා. එතකොට ලකුණු 6 ගාන යන ප්‍රශ්න තියෙනවා. ලකුණු 4 යන ගාන ප්‍රශ්න තියෙනවා. ලකුණු 3 ගාන යන ප්‍රශ්නත් තියෙනවා. ඉතින් අර මොකද අර හයිජීන් පොත ඔය සෞඛ්‍ය සනීප ආරක්ෂාව ගැන තියෙන අන්න ඒ පොතේ ප්‍රශ්න වලට ලකුණු වැඩි. ඒ පොත හොඳට බලා ගන්න. ඉතින් ගණන් ප්‍රශ්න වල ලෑස්ති වෙනවා PPN ගානටත් පුළුවන් නම් ලෑස්ති වෙන්න. ඒකේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට මේ සෙට් කරගන්න. ඉතින් කොහොම හරි අර කිව්වා වගේ ලකුණු වැඩි හැමෝට එකම ලකුණු නෙමෙයි යන්නේ. ඉතින් අපිට කියන්න බෑ මේ ප්‍රශ්න මෙච්චරක් හරි ගියොත් මෙහෙමයි පාස් වෙන්න පුළුවන්. එහෙම කියලා කියන්න බෑ. මොකද සමහර ප්‍රශ්නවල ලකුණු වෙනස් නිසා. ඔයා මං කිව්වා වගේ පොත් තුන හොඳට පාඩම් කරන්න. පොත් තුන හොඳට පාඩම් කරලා පේපර්ස් කරන්න. පේපර්ස් මොක් ටෙස්ට් හොඳට කරන්න. ලංකාව පේපර්ස් උත් බලන්න. මෙහි අර පොතෙන්ම දැන් හිතලා දැන් ඔයගොල්ලෝ හිතන්නේ බය වෙන්න එපා මේක හිතලා ලියන්න එහෙම නෑ. පොත් තුන කියලා තිබ්බොත් ඔයාලට මැච් එක ගහගන්න පුළුවන්. මොකද දැන් මාත් එක්ක ලියුවා අය කොහොමගේ පාස්. මොකද පොත් තුන ඒගොල්ලොත් ඉතින් හිතලා හැමෝම කිව්වේ හිතලා ලියන පේපර් එකක් තමයි ආවේ. හැබැයි ඒගොල්ලෝ ඔක්කොම පාස් වුණා. අර හැමෝම ඉතින් කරේ අර පොත් තුන පාඩම් කරපු එක තමයි. ඒ PDF ටික තමයි හැමෝම පාඩම් කරපු PDF ටික තමයි මං ගාවත් තියෙන්නේ. මං ඒක දෙන්න මගේ නම්බරේ දාන්න. ඉතින් කලින් කියන්න ඕනේ. මට මැසේජ් එකක් දැම්මම සමහරක් වෙලාවට දවස් 7ක් යන්න පුළුවන් රිප්ලයි එකක් එන්න. මොකද මගේ වැඩත් එක්ක දැන් මගේ තව මැසේජ් එනවා. දැන් අවුරුද්දයකට කලින් ඇග්‍රිකල්චර් වීඩියෝ එකක් කරලා දැම්මා. ඒකට දැන් සෑහෙන පිරිසක් මැසේජ් ඇවිල්ලා දැන් මෙහෙ ඇවිල්ලා ඉන්න සෑහෙන පිරිසක් ඒ එක්සෑම් පාස් වෙලා මේව කළේ තාමත් ඒ PDF ෆිල් නැති ඒවත් පුළුවන් විදියට දෙනවා. ඉතින් මම රිප්ලයි පාරක් වුණත් එහෙම ලොකුවට හිතන්න එපා. ඉතින් කොහොම හරි එක්සෑම් එක දැන් එක්සෑම් එකත් මම කිව්වා සෙල්ෆ් ස්ටඩි එක්සෑම් එක දාගන්න විදිය කිව්වා. එතකොට එක්සෑම් එක අරන් යන්න ඕනේ ඒවා කිව්වා. එතකොට කොහොම සෙල්ෆ් ස්ටඩි කරන්නේ සිලබස් එක කොහොමද කරන්නේ කිව්වා. එක්සෑම් එක මොන වගේ දෙන්නේ කිව්වා. කාලේ කොහොමද කිව්වා. එතකොට අපිට රිසල්ට් එක එන්නේ එක්සෑම් එක ලියලා මාසයක් වගේ කාලයක් ඇතුළත තමයි එක්සෑම් එකේ රිසල්ට් එක එන්නේ. ඒකත් අපිට අර නිතරම සයිට් එකට ගිහලා ඕන බලතෑගේ. ඒගොල්ලෝ එතකොට දැන්නියම් දාලා තියෙනවා එක්සෑම් එකේ රිසල්ට් එක දෙන්න ඒක එන්න දවසකට කලින් විතර ඒගොල්ලෝ දානවා හෙට රිසල්ට් එක එනවා මේ වෙලාවට පස්සේ බලන්න පුළුවන් කියලා. එතකොට අපි එහෙම ලොක් කරලා බලද්දි උඩ වැටලා තියෙනවා අපි අර ඇඩ්මිෂන් එක තියෙන තැන ඇඩ්මිෂන් එක අපි ඩවුන්ලෝඩ් කරේ. එතනට ගිහිල්ලා බලතෑගේ. එතනින් බලද්දි ඒ ගෝකක් නම් ගෝකක් කියලා දාලා තියෙනවා. එතන අපේ ඇඩ්මිෂන් එක තිබ්බ එතනම අපේ ෆොටෝ එකයි ඒ විස්තර ටික අපේ ඒ කියන්නේ එක්සෑම් එක තිබ්බ ඇඩ්‍රස් එකයි එතනම ඒ ෆොටෝ එකයි ඔක්කොම එතනම අපේ යට ඡේදයක් මෙච්චර විතර ඡේදයක් තියෙනවා. ඒවා එක්සෑම් එක පාස් වෙලා තියෙන්නේ. එහෙම කියලා ඒක තමයි සර්ටිෆිකේට් එක. එතකොට ඔයාගේ කියන්නේ ඇඩ්මිෂන් එකටම තමයි අර ඔයා පාස් කියලා ඒ විස්තර ටික අප්ඩේට් වෙලා එතන සර්ටිෆිකේට් එකක් විදිහට ඒගොල්ලෝ දෙන්නේ. ඉතින් ඕක තමයි එක්සෑම් එකේ විස්තරය අවසාන වෙනකන් ඒ කියන්නේ එක්සෑම් එක ඇප්ලයි කරන එක ඉඳන් එක්සෑම් එක පාස් වෙන එක ඕක තමයි මට කියන්න තියෙන විස්තරේ. ඔයා ඒක සර්ටිෆිකේට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒ කියන්නේ රිසල්ට් ෂීට් එකක් එන්නේ නැහැ. ඔයාලා කීයක් ගත්තද 200 කීයක් ගත්තද 165ට වඩා තියනවාද ඒක මොකද බලන්න බෑ. ඔයාලට පාස්ද ෆේල්ද විතරයි බලන්න පුළුවන්. අර ඇඩ්මිෂන් එකේ එතනටම තමයි විස්තර ටික අප්ඩේට් වෙන්නේ.
ඉතින් ඕක තමයි එක්සෑම් එකේ විස්තරය. ඉතින් මම ආයෙ එක්සර් මතක් කරලා යන්න එක්සෑම් එක ඇප්ලයි කරන්නේ OTAF කියන සයිට් එකේ OTAFF ඒ සයිට් එකට ගිහිල්ලා my page account එක හදන්න. my page account එක හැදුවට පස්සේ ඒගොල්ලෝ චෙක් කරලා දවස් 5ක විතර මේල් එකක් එනවා. ඊට පස්සේ ඔයාට ආයෙ එක්සෑම් එක දාගන්න තියෙන දවස් ඒවා ඒ සයිට් එකෙන් බලන්න පුළුවන්. දැන් එහෙම අරා ඊට පස්සේ සල්ලි ගෙවන්න දවසට සල්ලි ගෙවන්න පුළුවන්. සල්ලි ගෙවලා ඊට පස්සේ ඔය එක්සෑම් එකට පළවෙනි සැරේ දාගන්න බැරුව නම් දෙවෙනි පාර ඒක දවස් 2-3කින් බලලා ඒකත් දාගන්න බලන්න. ඉතින් ඊට පස්සේ එක්සෑම් එකට අවශ්‍ය ඩොකියුමන්ට් ටික හදාගන්න. ඊට පස්සේ එක්සෑම් එකට ගෙනියන්න ඕන බඩු ටික ලෑස්ති කරගන්න. ඊට පස්සේ ඔයා පාඩම් කරන වැඩ ටික කලින් කරගෙන තියාගන්න ඕනේ. ওই ටිකට කලින් පාඩම් වැඩ මුලින්ම කරන්නේ. ඉතින් අර පොත් තුන හොඳට කියව ගන්න, ප්‍රශ්න කරන්න, මේව කරගන්න. සිංහලෙන් මුලින්ම හොඳට ඔලුවට දාගන්න. සිලබස් එක මම හිතන්නේ එහෙම ලොකු සීන් නැහැ. අතට ඔය ක්ලාස් වල ගියත් ඉතින් කියවකට යන එකනේ කරන්නේ. තමන් ආයි කියව ගලන්න මතක තියාගන්න. ඉතින් අර දැන් අතට අර ට්‍රාන්ස්ලේට් PDF තියෙනවා. ඒක තමන්ට බලලා කියවගත්තට පස්සේ කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි එක්සෑම් එකේ විස්තරය. ඉතින් රිසල්ට් එක ඊට පස්සේ එක්සෑම් එක ලිව්වට පස්සේ එක්සෑම් එකේ කට්ටියත් එක ලියන් තියෙන්නේ. ඉතින් මං කිව්වා වගේ අර පොත් හොඳට කියව ගන්න. ඒ වගේම හිතලා ලියන්න උන පේපර් එකක් වුණත් පොත් තුන හොඳට කියවලා තියෙනවා නම් කරගන්න පුළුවන්. ඊට පස්සේ රිසල්ට් එක ඔයාලට අතනින් බලා ගන්න පුළුවන්. ඒක තමයි විස්තරේ. ඉතින් වීඩියෝ එක ඇත්තට හොඳ නම් ෂෙයා කරන්න, අනිත් අය බලන්න ෂෙයා කළා කමෙන්ට් එකක් දාන්න. මගේ අතින් මොන හරි අඩුපාඩු කියවුණා නම් මේ එක්සෑම් එක කරපු අය ඒක නිවැරදි කරන්න. ඉතින් ඉස්සරහට දිගට වීඩියෝ දානවා. ඇත්තට ගොඩක් වීඩියෝ කරන්න හිතන් ඉන්නවා. ඒ වගේම මගේ FB අලුත් page එකක් තියෙනවා ජපන් සමිය කියලා. TikTok පරණ account එකක් තියෙනවා ජපන් සමිය. ඒකෙනුත් මම short වීඩියෝ දානවා. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම කරේ දැන් මම එක්සෑම් එක කළා සති දෙකක් රිසල්ට් එකට සතියක් දෙකක් විතර වෙනවා. සතියක් වගේ වෙන්නේ. ඉතින් මට වෙලාවක් හම්බුන්නේ අද නිවඩුවක් තියෙනවා මේ රතු නිවඩුව. ඒකයි මේ වීඩියෝ එක මේ එළියට ආපු වෙලාව ශනික කරගත්තේ. ඉතින් සද්ද බද්ද ඇහෙනවා ඇති ඒක ලොකුවට හිතන්න එපා. එහෙනම් මහන්සියලා හොඳට එක්සෑම් එක කරගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.